ආයුබෝවන්. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අපි හැමෝම කැමති ඉර බහින වෙලාවක වැව් ඉවුරකට වෙලා නිස්කලංකව ඉර බහින හැටි බලාගෙන ඉන්න. ඇයි ඒක හරි අහිංසක සුන්දර අත්දැකීමක්. ඉතින් මේ සැරේ අපි තෝරගත්තා කඳවුරු බඳින්න අන්න ඒ වගේ නිස්කලංක වැව් ඉවුරක තාවුල්ලට වෙලා අපි හැමෝම යාළුවොත් එක්ක අපි කැමති අයොත් එක්ක අපි කැමති තැනක සුන්දරත්වය විඳගන්න. ඒ සුන්දරත්වය විඳගන්න යන ගමනේදී මෙන්න මේ වගේ කොළපාට තනබිම් අපිට පහු කරන්න සිද්ධ වුණා. මේ ඇත්තටම කියනවා නම් නවසීලන්තෙවත් ස්විට්සර්ලන්තෙවත් නෙමෙයි. මේ කැලිෆෝනියාව. කැලිෆෝනියාව කිව්වහම ඔයාලා හිතුවොත් මේක කාන්තාරයක් කියලා නෑ. කැලිෆෝනියාවේ බොහෝම ලස්සන තැන් තියෙනවා. මේ වගේ මල් පිරිච්ච, තනකොළ වැවිච්ච, කොළපාට ගස් අතරින් යන්න පුළුවන්. බොහෝම ලස්සන තැන්. ඉතින් ඉස්සර රත්තරන් තිබිලා තියෙනවා මෙන්න මේ ගෝල්ඩ් රෂ් ඒරියා එකේදී අපි ඉන්නේ මෙන්න රත්තරන් තිබ්බ භූමියක. මේ හරියට කියන්නේ ෆෝල්සම් කියලා. ඉතින් ෆෝල්සම් ලේක් එක වැව් තාවුල්ලේ කඳවුරු බඳින්නයි අපි මේ යන්නේ. ෆෝල්සම් ලේක් එකේ උඩ කොටසට වෙන්න තියෙනවා කඳවුරු භූමියක් පෙනිසියුලා කැම්ප් ග්‍රවුන්ඩ් කියලා. ඉතින් මේ පෙනිසියුලා කැම්ප් ග්‍රවුන්ඩ් එකේ රාත්‍රියක් ගත කරන්න මමයි මගේ යාළුවෝ වෙන තුෂානෝයි රංගයි පසින්දුයි අපි පවුල් 4ක් බබාලයි වයිෆ්ලයි එක්ක අද රැයට මෙතන කඳවුරු බඳින්නයි යන්නේ. මේක අපි කලින් බුක් කරගත්තා. ඉතින් හවස 2 විතර වෙද්දි අපි හැමෝම මේ කඳවුරු භූමියට ආවා. මේ එනකොට මේක ඔයාලා දකින්න ඇති මේක ඉන්න පුළුවන් මවුන්ටන් ලයන්ස්ලා. මවුන්ටන් ලයන්ස්ලා කියන්නේ ලංකාවේ කඳුකර කොටි වගේ සත්ත්ව විශේෂයක්. ඉතින් එයාලගෙන් පරිස්සම් වෙන්න ඕන. ඊට අමතරව ලංකාවේ හැටියට කහඹිලියා ඒ වගේ අත්දැකීමක් තියෙන පොයිසන් ඕකුත් මේකේ ඉන්න පුළුවන්. ඉතින් මේ කඳවුරු භූමියට ඇතුල් වෙනවත් එක්කම ඔයාලට පේනවා වැව පිරීලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වසන්ත කාලේ හින්දා ඔයාලට පොඩ්ඩක් ඈතින් පේනවා ඇති දම් පාටන මල් පිපිලා. ආරම ලස්සනයි. ඉතින් බැහැලා ඇවිදින්න හිතෙනවා. හැබැයි අපි කඳවුරු භූමියට ගිහිල්ලා ටෙන්ට් එක ගහගෙන ඊට පස්සේ ආපහු මෙතෙන්ට එන්නම් කියලා හිතාගෙන කඳවුරු භූමියට ගියා. මේ ඔයාලට පේන්නේ කඳවුරු භූමියට ඇතුල් වෙන තැන. එතෙන්දී කලින් දවසේ ඇවිල්ලා දවස් කීපයකට කඳවුරු බැඳන් ඉන්න නැත්නම් කැම්පින් කරන කට්ටියක් ඉන්නවා. හැබැයි අපි බුක් කරේ මේකේ වැව අයිනටම වෙන්න තියෙන කැම්ප් සයිට්ස් 4ක්. ඉතින් මේ තියෙන්නේ අපි මෙතනට ඉස්සෙල්ලාම එනකොට අපිට පේන view එක. මාරම ලස්සනයි නේද? හිතන්නකෝ කවුරුත්ම නැති තැනක ඔයාලගේ යාළුවෝ ටිකක් විතරක් එකතු වෙලා කැම්පින් කරනකොට වැව අයින එක බොහෝම පිරිසිදුයි. කිසිම ජරාවක් නැහැ. ටොයිලට්ස් සහ ෂවර් පහසුකම් හිටක් තියෙනවා මෙතන. ඉතින් අපි මෙතෙන්ට ආවා හවස 2:00 විතර වෙද්දි. ඉතින් තුෂාන් ඉන්නේ සැක්‍රමන්ටෝ වල ඉඳලා සැක්‍රමන්ටෝ නෙමෙයි. තුෂාන් ඇත්තටම ඉන්නේ බේරියා එකේ ඉඳලා. හැතැම් 150ක් විතර වගේ දුරක ඉඳන් තමයි එන්නේ. ඉතින් ගොඩක් කැපකිරීමක් කළා අපි එනකොට අත්දැකීම සුන්දර වෙන්න ඕනේනේ. ඉතින් මෙතන ගොඩක්ම සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් වටපිටාව බලනකොට මාරම ලස්සනයි. ඒ වගේම අපි එනකොට මෙතන හොඳට සුද්ධ කරලා කැම්ප් සයිට් එක රිසර්ව්ඩ් කියලා නම ගහලා ඒ ඔක්කොම කරලා තියෙනවා. එතකොට වෙන කවුරුත් ඇවිල්ලා මෙතන කැම්පින් කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ පවුලට අද රෑ අපි ඉන්න තීරණය කරගත් කැම්ප් සයිට් එක. මේ වාහනේ නවත්තන තැනට පොඩ්ඩක් පල්ලෙහායින් තනිතලා භූමියක ෆයරින් එකක් සහ පික්නික් ටේබල් එකක් තියෙනවා. ෆයරින් එකේ අපිට ඕන රෑට ගිනි මැලයක් ගහගන්න පුළුවන්. පික්නික් ටේබල් එක තමයි ඒකට යූස් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ආපු ගමන් එතකොට අපිට දැන් දුර යන්න ඕනේ නැහැ දම්පාට මල් බලන්න. ඔයාලට පේනවා ඈතින් දම්පාට මල් පිරීලා. ඇත්තටම කැමරාවෙන් බලනවට වැඩිය
පියවි ඇස් දෙකින් මෙතන බලාගන්න තිබ්බනම් මානව සුන්දරත්වයක් තමයි තියෙන්නේ. ඒක අර මල්වත් එක්ක මල් වවලා තියෙනවට වැඩිය ස්වභාවිකත්වයෙන් කැලෑ මල් පිපිලා තියෙනකොට වයිල්ඩ් ෆ්ලවර්ස් අත්දැකීමක් ගන්නවා කියන එක වෙනමම සුන්දරත්වයක්. සමහර විට ඔයාලත් ඒවා අරගෙන ඇති. ඉතින් වෙලාවක් තිබ්බොත් හැකියාවක් තිබ්බොත් එන්න වයිල්ඩ් ෆ්ලවර්ස් බලන්න කැලිෆෝනියාවේ. මේ කාලේ හරි ලස්සනයි. ඉතින් අපේ නෝනා ගිහිල්ලා වැවේ වතුර තත්ති බලලා එද්දි මත් තාම පොඩ්ඩක් පල්ලෙහාට. ඔයාලට ඉතින් පේන්නේ බෝට් ලොන්ච් එකක්. බෝට් ලොන්ච් එකක් කියන්නේ තමන් කැමති විදිහට බෝට්ටුවක් අරන් ඇවිල්ලා මෙතනින් ලොන්ච් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කැලිෆෝනියාවේ මේක රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ බෝට්ටුව. ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉතින් වැවේ ඕන තැනක ඔයාලට යන්න පුළුවන්. හැබැයි ලයිෆ් ජැකට් දාගෙන යන්න. බැරි වෙලාවත් යනවා නම්. ඉතින් වැව වටේ පොඩ්ඩක් හිල්ලා ඇවිල්ලා ඊට පස්සේ අපේ බඩු ටික බා ගන්න ඕනේ. ලොරි එක බඩු තියෙනවා බාන. අපි ඒක බාන ගමන් ඉන්නකොට රංගාව ඊළඟට දුෂානුත් ආවා. ඉතින් අපි හැමෝමත් එක්ක අපි හැමෝගෙම රැයට නවතින තැන හදා ගන්න ඕනේ. හදා ගන්නකොට ඉතින් පොඩි සින්දුවක් හදාගෙන දන්නේ හැමෝම එකතු වෙලා කොහොම සන්තෝෂෙන් යක් හදනවා කියලා හිතන්නකෝ. ටෙන්ට් එක හදනකොටත් ඒ වගේම තමයි. මම එකක් දෙනවා. පුංචි අය වෙන මාතල් එකක් ගන්නවා. අපි අපේ ආතල් එක ගන්නවා. ලියෝ. Yep. ඒ කට්ටිය බඩු බාන අතරේ අපේ නෝනත් බඩු ටික බාලා ඉස්සරේ අපේ කැම්ප් එක හදාගන්න හදන්නේ. එතනදී අපේ ලොකු පුතයි පුතයි එයාලගේ යාළුවෝ දෙලනුයි එකතු වෙලා අපේ ටෙන්ට් එක හදන්නයි හදන්නේ. මේකේ ස්පීක් කරපු සමරියක් තියෙනවා අපි ටෙන්ට් එක හදපු හැටි. හදලා බැලුවාම අපේ ටාප් එකයි ටෙන්ට් එකයි අලයින් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ටාප් එක හරියට හදලා ටෙන්ට් එක ඒක උඩට ගෙනියන්න පුළුවන් වුණා. දැන් ඇත්තටම ටෙන්ට් ගහන එක මාරම ලේසි. ඉස්සර නම් ඔක කෝරු මාට්ටු කර කර එතන මේක කෝරු දිගාර කර ඉන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ටෙන්ට් තියෙනවා උස්සලා ලොක් එක දාන්න විතරයි තියෙන්නේ. විනාඩි 5ක් යද්දි තනියෙන් වුණත් ඕන කෙනෙකුට ටෙන්ට් එක ගහගන්න පුළුවන්. ඉතින් අපි ඒ ආකාරයට අපේ ටෙන්ට් එක ගහලා ඉවරුණා. ඊට පස්සේ අපි බලන්න ගියා කොහොමද අපේ අනිත් ෆැමිලිස් එයාලගේ ටෙන්ට් ගන්න හැටි. දුෂානුයි රංගයි කොහොම හරි කැම්ප් සයිට් දෙකක් තිබිලා ඈතින් නේද ළඟින් ඉන්න තීරණය කළා. හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි සමහරලාට හොල්මන් වලට බය වෙන්නත් පුළුවන්. පොඩි උස්සන්න විතරයි දින තොර. මවුන්ටන් ලයන් එක කෙනෙක් කියලා බය වෙන්නත් පුළුවන්. මොකක්ද කියලා හේතුව දැන් නැහැ ඒක. එයාලා දෙන්න බොහෝම ළඟින් ටෙන්ට් එක ගහගන්න ගත්තා. අපි නම් කරේ ඉතින් එකම ඉල්ලීමයි. රැයට සද්ද කරන්න එපා කියන එක විතරයි. මේ තියෙන්නේ එයාලා දෙන්න ටෙන්ට් එක ගහනකොට අපි හැමෝම එකතු වෙලා උදා කරලා කොහොමද ටෙන්ට් එක ගහගත්ත කියන එකේ ෆාස්ට් ෆෝවර්ඩ් වීඩියෝ එකක් බලන් ඉන්නකෝ. වෙල්කම්. ඊට පස්සේ අපේ පසින්දුත් හිමින් සැරේ කැම්ප් සයිට් එකට ආවා. පසින්දු ඇවිල්ලා පාස් කරන හැටි තමයි මේ තියෙන්නේ. ඉතින් බොහොම සන්තෝසයි හැමෝම හිටපු වෙලාවලට ප්ලෑන් කරපු වෙලාවට හවස 3ට කලින් කැම්ප් සයිට් එකට ඇවිල්ලා සෙට් අප් කරගන්න
හදන්නේ. පස්සේ අපිට ඕන තරම් වෙලාව තියෙනවා. මේ ලස්සන වැව් තාවුල්ලට වෙලා ඉර බහින හැටි බලන්න. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න, සින්දුවක් කියන්න ඕන තරම් වෙලාවක් තියෙනවා. කලවර වෙලා උත්පඩ කරන්න ඕනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ පසින්දු ගහපු මාලිගාව. ඒක ඇත්තටම 12 දෙනෙක්ගේ ටෙන්ට් එකක්. ඉන්න ඕනේ 4 දෙනයි. හැබැයි 12 දෙනෙකුට ඉඩ තියෙනවා. කොහොමද ඒක? ඉතින් මහන්සියටත් එක්ක කෑම් එක ටෙන්ට් එක හදලා ඉවර වෙලා රස කෑමක් ගන්නයි. බලන්න මොනවද හදලා තියෙන්නේ කියලා. පැටිස් තියෙනවා, සෑන්ඩ්විච් තියෙනවා, වන්ඩර් කේක් තියෙනවා, ඉතින් දාපුවා. කාලා බැලුවා. අනරායි. මහන්සි වෙලා ඉන්න වෙලාවක මේ වගේ කෑමක් හම්බෙනවා කියන්නේ ආයි අමෘතේ වගේ තමයි. ඇවිල්ලා කන්න බලන්න. ඉතින් අපි එක්ම කනබොන අතරෙදී නිලෝෂක්ක ප්ලේන්ටියක් හදනවා. ඒ ළමයි දෙන්න මීට සෝඩා පාරක් දානවා. සාමාන්‍යයෙන් අපි සෝඩා දෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල සෝඩා කන්න වැඩකුත් නැහැ. සෝඩා කියලා අදහස් කරන තැනට තමයි. ඉතින් ඔය විදිහට අපි ගිමන් හරින ගමන් ඒ පොඩි පටන් ගත්තා. ඒක සෑහෙන වෙලාවක් හේලිව්වා. රස ප්ලේන්ටියක්, සමරස පැටිස් එකක්, ස්මිච් එකක්, කේක් කෑල්ලක් කෑවා. බොන ගමන් කට්ටිය තම තමන්ගේ අත්දැකීම් නැත්නම් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න පටන් ගත්තා. ඊටගමට ලොකුම කේක් කෑල්ලකුත් කන්න ගන්නවා. මාර රසයි. අයිති ඔන්නෝක ගලලා අයි හයි කරා. ආඩ මොනවද ඕනේ? ඒදී ඔක්කොම තියෙනවා. ඔන්නද ඕනේ, කාඩ් ඕනේ, ඔක්කොම තියෙනවා. හැබැයි ඇඟිල්ල ඉන්න වෙන දේවල් කරන්න බෑ. මං කිව්වනේ මට මොකක්ද තියෙන්නේ කියලා. විනය ගලපේ අපරත් කිව්ව එක. අනිත් එක අර කෝඩාරම ළඟ ගහගත්තා නම් විනය ගලපේ විදිහට හදලා. සිරාව. ෆොටෝ ඒක අවුලක් නැහැ ලුක. මම කතා කරගන්නේ මම කතා. Everyone, aku ada shoot babala. පොඩි ළමයි. Ayo dinner. කොතනක ගියත් ගෲප් ෆොටෝ එකක් ගහුවේ නැත්නම් වැඩක් නැහැ නේ. සෙල්ෆියක් ගහනවා කට්ටිය. ඊට පස්සේ අපි පටන් ගත්තා සින්දු කියන්නේ. පසින්දු විද්‍යාශාලේ සින්දු කියනවා. අහන් ඉන්නකොට සනයි නේද? ඇත්තටම එයාලට හරි ලස්සන සින්දු කියන්න පුළුවන්. කට්ටියක් සෙල්ලම් කරනවා. කට්ටියක් ටෙන්ට් එක ඇතුලේ arrange කරනවා. අපි ඉතින් සින්දු කියනවා සහ පොඩි කට්ටිය එයාලගේ ෆන් එක ගන්නවා. අපි මේ සැරේ එනකොට
ගස් දෙකක් අතර බඳින්න පුළුවන් හැමෝම එකක් ගෙනාවා. ඒක ඇත්තට මාරු ෆන්. ඕකේ ඉඳගෙන වැව දිහා බලන් ඉන්නකොට සුන්දරයි. නිස්කම්. එයාලා ඉතින් ඒකෙන් වෙන ෆන් එකක් ගන්න. චිලිපදින්න. තනීම සින්දු කියන්න. ඉතින් සින්දු කියන අතර දැන් ටිකක් ඉර බැහැගෙන එන්න ලං වුණා. අතරතුරදී මේ කැම්ප් එකේ ඉන්න පුංචි මහා දෙයා වතුරට වැස්සා. මේ තියෙන්නේ පෝල්සම් ලේක් එකේ පැල්ල ගහන අතරතුරදී ලියෝන් ගිහිල්ලා වතුර යට ගවේෂණය කරනවා. රත්තරන් හම්බ වෙයිද දන්නේ නැහැ. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්ව බෝට් ලොන්ච් එක. රංග බෝට් ලොන්ච් එකේ වාඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වගේ සුන්දර තැනකදී වතුර ටිකක් නාගන්න නැත්නම් කියලා වැඩක් නැහැ. තීරණය කරා වතුරට පොඩ්ඩක් ඇනලා එල ඉන්නේ කියනවා. මේ ලස්සන ඉර බහිනේ ආම ලස්සන. වතුර ටිකක් නාගෙන ඇවිල්ලා දැන් ඊට පස්සේ හිමින් සැරේ අපේ රාත්‍රී ආහාරය පිළියෙල කරගන්න ඕනේ. ඒකට යන්න කලින් ඉර බහින හැටි බලන් ඉන්නකොට ලස්සනයි. ගෙවල් වල හිටියට මේච්චර ලස්සනට මේක පේන්නේ නැහැ. බලන්නකෝ ඉර එළිය වතුරට වැටලා තියෙන ලස්සන. ෆොටෝස් වලින් අපි කැප්චර් කරගත්තේ වගේ ලස්සන ඉර බහින සුන්දර දර්ශන සෙට් එකක්. ඉතින් කොහොම අපි රාත්‍රී කෑම අරගෙන බාබුවරන් දාලා කාලා මද පමණට පානය කරලා ඉන්නකොට ටිකින් ටික රෑ වුණා. රෑට ඈතින් පේන්නේ අපේ පුංචි තියටර් එක. පස්සෙන් ගාව තිබ්බා ලොකු පවර් බැංක් එකක්. ඉතින් අපි ලයිට් ලැදලා ස්ක්‍රීන් එකක් ප්‍රොජෙක්ට් කරලා පොඩි කට්ටිය එක තැනකට ගත්තා. මූවී එකක් බලන්න. කැම්පින් මූවී එකක්. ඒ අතරතුරදී ලොකු ඇයෝ වෙනමම ඊට ෂොට් එකක් දාන ගමන් ඊට සින්දුවකුත් කියාගෙන පුංචි බයිට් එකක් හපහප මේ තියෙන්නේ ඒ අත්දැකීම. ගැනෝද වියයි පිරමීද වයයි අපි හැමෝම එකතු වෙලා අඳුරේ මඩ අපි මේකට පොතට මඩ අඳුරේ සින්දු කියන. සීතලයි. ඇත්තටම ජැකට් ටිකක් ඕනේ. සෙල්සියස් අංශක 10ක් විතර වගේ නෝරෙලි වගේ සීතලක් තියෙනවා. සීන් එක තියෙන්නේ ලයිට් නැත්නම් කට්ට කළුවර. දැන් ලාවරේ 11ට විතර ඇති. පොඩි කට්ටිය නිදා ගන්න කිසිම උවමනාවක් නැහැ. යාළුවෝ ඔක්කොම එකතු වෙලානේ. වෙන කල්ම මෙතන හිටිය. සයිලන්ට් ටයිම් එක නම් තියෙන රෑ 10ට. ඒනොට ලොකු සද්දයක් කරේ නැහැ. ඊට පස්සේ නිදාගෙන මෙහි තියෙන්නේ හිමි දිවි උදෑසන. වලට රෑටින් තියෙන්නේ හඳ. මුචි ඩොට් එකක් වගේ තිබ්බේ අහසේ. ආන්න ලස්සනයි. හැමෝම නිදි. ඒ වුණාට සබායිකත්තේ කෝල් කළා. බැසිකලියක් හොයාගෙන යන්න කියලා මට කිව්වා. ඊට පස්සේ ඉතින් මම උදේ නැගිටලා ගියා. ගැහෙන හිතලා
හැබැයි දී නැගිට්ට එකට මාර්ම සන්තෝසයි හැමෝම ඉදි ඒ වනාට ඉර පායනකොට පුරුල්ලු කෑ ගහන්න ගන්නම නිකන් එලාම් පරාදයි පුරුල්ලුයි ලේනුයි සමහර වෙලාවන්න සුන්දර වගේ වදයකුත් වෙනවා ඒ නිර ඇදුලානක නිදාගන පහවෙත් ලේනු කෑ ගන්න මේ තියෙන්නේ ඒ කෑම් සයිට් එකට පිටි පස්සේ පාර හදල තියෙන වර්ෂෝම් එකට යන්න යාල පුහොම ලස්සට එක මේටෙන් කරලා තියෙන් මේ තියෙන්නේ ඊරෑ වැෑල දැකපු තියටර ස්ක්‍රීන් එක අපි ස්ක්‍රීන් ටෙන්ට එකට ගහලා ඊට පස්සේ පවදීලා තමයි හදාගන්න good morning රෝෂක්ක උදේම නැගිල තේ හදන ඉතින් ටිකක් දවල්ලනකොට අපේ ඇය ෆුට්බෝල් සෙල්ලං කරන්න පටන් ගත්තා අන්තිමට අපිත් ඒකීමට දැස්සා ඒ මාරම සුන්දර අත්දැකීම දේ පාන්දර කවුද නම් ෆුට්බෝල් ගහන්න යන මේ තියෙන්නේ ලස්සන්ට ලක් දෙවුණු දම්පාට මල් මම ඇවිදගෙන ගියා උදේම ඔක්ක සෙල්ලං කරලා ඉවර වෙලා උණ පොඩ්ඩක් හොද ගන්න කියලා ඇවයික මේ තියෙන්නේ බලන් ඉන්න ආසයි මල් වල තියෙන ලස්සන උලකට සෙලවෙනවා ලස්සනයි අර ඇතින් තියෙන්නේ පොල්සම් ඩෑම් එක ඒ ඩෑම් එකෙන් එහා පැත්තේ තමයි අපේ ගෙවල් තියෙන්නේ ඉතින් බැරි වෙලාවත් ඔය ඩෑම් එක කැඩුනොත් ඉතින් මම තව ටිකක් වැව අයින දිගේ ඇවිදගෙන ගියා හැම තැනම නැවතිලා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් තරම් නිස්කලංක භාවයක් තමයි තියෙන්නේ සීතල සුළඟ උදේම ආරම ලස්සනයි ඉතින් මම තේරෙන්නේ මේ වගේ අත්දැකීමක් ගන්න ආසාවක් වෙනවා කියලා මට හිතෙනවා බලන්න ලස්සන විදගෙන යනකොට තියෙනවා මේ ඔයාලට දෙන්න පුළුවන් තැනක තියෙන පෝල්සම් කැලිෆෝනියා ඔයා කැලිෆෝනියාවේ ජීවත් වෙනවා නම් එන්න මේ සුන්දරත්වය විඳ ගන්න පුළුවන් තරම් ස්ප්‍රින්ග් එකේ මේ කැම්ප් සයිට් එක බුක් කරගන්න බලන්න මොකද සමායක වෙන්න කොළ පාට දුමුරු පාට හැරෙන්න ඉතින් ඔය විදිහට දවසක් ගත වෙලා යද්දී උදේ වරුවේ මේ තියෙන්නේ අපේ නෝනල ගියපු හයික් එකේ පාත් එක ලස්සන ඕම ලස්සන මේටල තියෙනවා වැටවල් ගහලා hello I'm sorry ආමත් පොඩි අයවට ෆුට්බෝල් යාට ගෙවල් නැති දහසක් කවුරුත් නැහැ ඕන තරම් ගෙට තියෙනවා වැටුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ මේ පාකින් ලොට් එක බෝඩ් ලොන්ච් එකේ හැබැයි ඉතින් ආර දාලා තියෙන නිසා වාල වෙන එක තමයි බය ඉතින් හෙමින් දවල් වේගෙන එනකොට ඒකක් කියන්නේ ටික අකුල ගන්නත් ඕනේ මේ තියෙන්නේ දුෂාන් ටෙන්ට් එක ඇතුලේ පාරකම වැඩ ඒ අතරතුරේදී ඕනලා ටික උදේ කෑම හදනවා කියන්න බලන්න අහන් ඉන්නකෝ ඔව් මොන හොදලා දෙන්නේ ඊට පස්සේ මේ ආකාරයෙන් අරව ගන්න මාරහයි ඊට පස්සේ මෙහෙම ටිකට ගලව ගන්නවා මේක ටාගට් එකේ තියෙනවා ගන්න සම්මාරගෙන දාන්න ඊයෙන්දල වියන හරිම මහන්සි කියලා හස්බන්ඩ්ලා ටික කනවා විතරයි කිසි දෙයක් කරන්නේ ආයි නැවතත් මෙහෙම දෙකට කඩා ගන්න ඕන ඒකම කරනවා මේක කාලා කියනවා ඒක සම්මේර දාලා දෙන්න මේවට ටිකක් ගාලා දෙන්න මේ ආකාරයට මම අරගෙන
පොඩ්ඩක් එකල ගහලා එන්න කිව්වා. වටේ දුවලා පස්සෝල වල දාන්න තියෙන විත්. ඉතින් කෑම කාලා ඉවර වෙලා අපි ගියා මල් බලන්න. කොහොමද ලස්සන. අපි කොට දැකපු තැන. මෙතන මැද්දට අපි ගිහිල්ලා ෆොටෝ ගත්තා. මේ තියෙන්නේ ෆොටෝ ගන්න තැන. ඉතින් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙ දවසක හම්බ වෙමු. ජය වේවා.